සුබ දවසක්. අද මම ඔයත් එක්ක කතා කරන්න හදන්නේ අපේ ජීවිතවලට ඊටම සමීප ඒත් අපි බොහෝ වෙලාවට වැරදියට වටහා ගන්න මාතෘකාවක් ගැන. ඒ තමයි කර්මය. අපි කර්මය කිව්වම හිතන්නේ ඒක අපිට දඬුවම් දෙන බය වෙන්න ඕන දෙයක් කියලා. හැබැයි අපි අපේ ඔළුවේ තියෙන ඒ සම්ප්‍රදායික ආගමික කතන්දර ටිකක් වෙලාවට පස්සකින් තියලා මේ දේ දෙස හරිම විවෘත මනසකින් බැලුවොත් අපිට පෙනෙයි කර්මය කියන්නේ ඇත්තටම ඊටම පැහැදිලි භෞතික විද්‍යාත්මක සමීකරණයක් විතරයි කියලා. අතීතයේ ඉඳන් මිනිසුන්ව පාලනය කරන්න මේ සංකල්පය බය පාවිච්චි කරලා ඉදිරිපත් කළත් අද අපි මේ මැට්‍රික්ස් එකේ ඇත්ත යථාර්ථය විද්‍යාව සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව ඔස්සේ හරිම සංසුන්ව විමසා බලමු. මේක බලලා අවසානයේ ඔයාටම වැටහෙයි කර්මය කියන්නේ අහසේ ඉන්න කෙනෙක් දෙන තීරණයක් නෙවෙයි ඒක මුළු විශ්වයේම ක්‍රියාත්මක වෙන ස්වයංක්‍රීය ඇල්ගොරිතමයක් කියලා. අපිට කුඩා කාලේ ඉඳන් ඉගෙනුවේ පව් කළොත් අපාය යනවා, පින් කළොත් දිවි ලෝක යනවා, කවුරු හරි මේවා සටහන් කරගෙන ඉන්නවා කියලා. හැබැයි නිර්පේක්ෂ යථාර්ථය මීට වඩා හරිම සරලයි. විශ්වයට අපේ හොඳ හෝ නරක ගැන මනුෂ්‍ය හැඟීම් වලින් එහා ගිය මධ්‍යස්ථ දැක්මක් තියෙනවා. විශ්වය කියන්නේ අපේ ක්‍රියාවලට තරහ ගන්න හෝ සතුටු වෙන කෙනෙක් නෙවෙයි. මේ මුළු පැවැත්මම දුවන්නේ සමතුලිතතාවය කියන නීතිය මත. හරියටම ඊටාම සියුම් ලෙස ලියවුණු පරිගණක කේතයක් වගේ. ඔබ මේ පද්ධතිය ඇතුලේ යම් අසමතුලිතතාවයක් ඇති කළොත් පද්ධතියේ ස්වභාවය තමයි නැවත එය බැලන්ස් කිරීම. එතන තියෙන්නේ දඬුවම් දීමක් නෙවෙයි. පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්වීමක් විතරයි. අපි මේක විද්‍යාත්මකව බලමු. අයිසැක් නිව්ටන් හොයාගත්ත භෞතික විද්‍යාවේ තුන්වෙනි නියමය ඔබ දන්නවා. සෑම ක්‍රියාවකටම සමාන සහ විරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හිතන්න ඔබ බිත්තියකට වේගයෙන් පහරක් ගැහුවොත් ඔබේ අතට හානි වෙනවා. ඒ බිත්තිය ඔබත් එක්ක තරහට කරන දෙයක් නෙවෙයි. ඔබ දුන්න බලයට සමාන බලයක් බිත්තිය හරහා නැවත ඔබේ අතටම ලැබීමයි එතන වෙන්නේ. මේ භෞතික නියමයම අපේ නොපෙනෙන ශක්ති ලෝකයටත් එක හා සමානව බලපානවා. තාපගති විද්‍යාවට අනුව ශක්තිය විනාශ වෙන්නේ නැහැ. ඔබ තවත් කෙනෙකුට වෛර කරන විට හෝ හානි කරන විට මුදා හරින්නේ ප්‍රබල ශක්තියක්. ඒ ශක්තිය විශ්වයේ සමතුලිතතාවයේ බිඳ දමන නිසා විශ්වය අනිවාර්යෙන්ම එහා සමාන ප්‍රතිවිරුද්ධ ශක්තියක් ඔබ දෙසට එවනවා. ඒ නිකම්ම නෙවෙයි සමීකරණය බැලන්ස් කරන්න. බොහෝ දෙනෙක් හිතන්නේ කර්මය හැදෙන්නේ අපි කරන භෞතික ක්‍රියාවෙන් විතරක් කියලා. හැබැයි සැබෑ විද්‍යාවක් තියෙන්නේ අපේ චේතනාව තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චේතනහං භික්කවේ කම්මං වදාමි කියන කතාව අද ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් තහවුරු වෙනවා. අපේ මොලේ ඇති වෙන හැම සිතුවිල්ලක්ම විද්‍යුත් චුම්බක තරංගයක්. ඔබ යහපත් හෝ අයහපත් චේතනාවකින් යම් දෙයක් සිතන විට ඔබ කරන්නේ ඒ තරංගය මුළු විශ්වය පුරා තියෙන ක්වොන්ටම් ජාලයට මුදා හැරීම. විශ්වය කියන්නේ හරියට කණ්ණාඩියක් වගේ. ඔබ යවන තරංගය ඒ ජාලය හරහා ගිහින් පරාවර්තනය වෙලා නැවත ඔබේ ජීවිතයටම පැමිණෙනවා. ඔබ කර්මයේ කේතේ ලියන්නේ ඔබේම චේතනාවන් මගින්. සමහරු අහනවා එහෙනම් ඇයි නරකාය සැප විඳින්නේ කියලා. මෙතනදි තමයි අපි ටයිම් ලැග් කියන සංකල්පය තේරුම් ගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ ඊටා ඝන පදාර්ථ සහිත ත්‍රිමාන ලෝකයක. හීනයකදී වගේ හිතන සැනින් දේවල් මෙහි සිද්ධ වෙන්නේ නැහැ. ඔබ මුදාහරණ ශක්ති තරංගයක් ගිහින් ඒකට අදාළ සිදුවීම නිර්මාණය වෙලා නැවත ඔබ වෙත එන්න යම් කාලයක් ගත වෙනවා. මේක හරියට ලෝඩින් වීමක් වගේ. ඒත් මතක තියාගන්න දත්ත සියල්ල පද්ධතිය සටහන් වෙලා අවසానයි. විශ්වය කියන්නේ ඊටම නිවැරදි ගණිතඥයෙක්. පද්ධතිය බලන් ඉන්නේ ඒ ප්‍රතිචාරය ලැබීමට සුදුසුම කාලය සහ ස්ථානය ලැබෙන තෙක් විතරයි. පින් කරන එක හෝ පව් කරන එක කියන්නේ යකඩ හෝ රත්තරන් කූඩුවකට හිරවීමක් වගේ වැඩක්. පින්වල ප්‍රතිඵල විඳින්නත් ඔබ නැවත මේ පද්ධතියට ලොග් වෙන්න ඕනේ. සැබෑ නිදහස ලැබෙන්නේ අකර්ම තත්ත්වයට පත්වීමෙන්. ඒ කියන්නේ ඔබ කරන හැම දෙයක්ම මම කරනවා කියන ඊගෝ එකෙන් තොරව හුදෙක් නිරීක්ෂකයෙක් විදිහට කිරීමෙන්. ඔබේ සිතේ මම කියන හැඟීම නැති වූ විට කර්මයේ තරංගවලට ඔබව ස්පර්ශ කරන්න බෑ. ඒවා හිස් අවකාශය හරහා ගමන් කරන ආලෝකය වගේ ඔබ හරහා ගිහින් ශූන්‍ය වෙලා යනවා. අන්න ඒ මොහොතේදී ඔබ මේ ජීවිතය තුලම සැබෑ නිදහස අත්විඳින කෙනෙක් බවට පත් වෙනවා. කර්මය කියන්නේ බිය විය යුතු දෙයක් නෙවෙයි.
එය අප අවබෝධ කරගත යුතු විශ්වීය නීතියක්. පූජාවන් වලින් හෝ බාහිර දේ වලින් මේ භෞතික විද්‍යාව වෙනස් කරන්න බෑ. කළ හැකි එකම දේ අපේ චේතනාවන් නිවැරදි කරගෙන නිරීක්ෂකයෙක් ලෙස ජීවත් වීම.